වොෆරින් සමහර විට මේ නම හැලා ඇති ලොව පුරා මිලියන ගාණක් දෙනා මේක පාවිච්චි කරනවා. ඒත් ඇත්තරම කීයෙන් කී දෙනාද මේක ගැන හරියටම දන්නේ? හොඳයි. අද අපි මේ ජීවිතාරක්ෂක ඖෂධය ගැන තියෙන හැම දෙයක්ම සරලව කතා කරමු. හිතන්න බලන්න එකම එක පොඩි පෙත්තකින් ශරීරය ඇතුලේ හැදෙන භයානක ලේ කැටියක් නවත්තන්න පුරුවන් කොහොමද? අනේ ලොකු ප්‍රශ්නට උත්තරේ තමයි අපි මේ කතා බහෙන් හොයන්න යන්නේ. හොඳයි. අපි මේ කතාව කොටස් 4කින් ඉස්සරහට අරන් යමු. මුලින්ම බලමු මේ කියන ලේ කැටි වළක්වන ඖෂධය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ශරීරය ඇතුලේ සිද්ධ වෙන සටන ගැන කතා කරමු. ඊළඟට මේකේ තියෙන සියුම් සමබරතාවය ගැන තේරුම් ගමු. අන්තිමටම දවස ගානේ අනුගමනය කරන්න ඕනේ දේවල් මොනවද කියලාත් බලමු. හරි. එහෙනම් පළවෙනි කොටස. ලේ කැටි වළක්වන ඖෂධය. බලමු අපි වොරිෆරින් අවශ්‍ය වෙන්නේ කාටද? ඒ වගේම ඇයි කියලා. හරි, අපි කෙලින්ම කාරණේට බහිමු. වොෆරින් දෙන්න තියෙන ප්‍රධානම හේතුව හරිම සරලයි ඒත් හරිම වැදගත්. ඒ තමයි ජීවිතයට තර්ජනයක් වෙන්න පුරුවන් ලේ කැටිවලට ප්‍රතිකාර කරන්න සහ ඒව හැදෙන එක වළක්වන්න. මොකද හෘදයාබාධ, ආඝාතය වගේ බරපතල දේවල් වලට මුල පුරන්නේ අන්න ඒ ලේ කැටි තමයි. ඉතින් මොනවද මේ වොෆරින් ඕනම වෙන අවස්ථා? හොඳයි, හිතන්නකෝ DVT එහෙමත් නැත්නම් ගැඹුරු ශිරා තුල ලේ කැටි ගැසීම ගැන. මේක වෙන්නේ විශේෂයෙන්ම කකුල්වල. ඊටත් වඩා භයානක තත්වයක් තමයි PE. එහෙමත් නැත්නම් පෙනහළු වල ලේ කැටි හිරවීම. ඒ කියන්නේ අර කකුලේ හැදුන ලේ කැටියක් ගැලවිලා ගිහින් පෙනහළු වල හිරවන එක. ඊට අමතරව atrial fibrillation, ඒ කියන්නේ හෘද ස්පන්දනයේ අක්‍රමිකතාවයක් තියෙන අයට ආඝාතය වළක්වන්නත් කෘත්‍රිම හෘද කපාට දාපු අයට ඒව ආරක්ෂා කරගන්නත් මේ බෙහෙත අත්‍යවශ්‍යම වෙනවා. හරි, දැන් අපි යමු දෙවනි කොටසට. ශරීරය ඇතුලේ සිද්ධ වෙන සටන. දැන් තමයි අපි බලන්න යන්නේ වොෆරින් ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. හරිම සරලව. වොෆරින් වලට කියන විද්‍යාත්මක නමක් තමයි විටමින් K ප්‍රතිවිරෝධකයක් කියලා. ටිකක් සංකීර්ණයි වගේ ඇහුනට කතාව හරිම සරලයි. ඇත්තටම වෙන්නේ අපේ ශරීරයේ ලේ කැටි ගැහෙන්න අවශ්‍ය ප්‍රෝටීන් හදන්න උදව් කරන්නේ විටමින් K. වොෆරින් කරන්නේ අන්න ඒ විටමින් K කරන වැඩේට බාධා කරන එක. ඒකයි ප්‍රතිවිරෝධකය කියන්නේ. බලමු අපි මේ සටන ඇඟ ඇතුලේ කොහොමද වෙන්නේ කියලා. මේක තේරුම් ගන්න අපි පොඩි උපමාවක් ගමු. හිතන්න අපේ ශරීරය කියන්නේ වැඩපොලක් කියලා. විටමින් K තමයි මේ වැඩපොලේ ඉන්න ෆෝමන්. එයාගේ වැඩ තමයි ලේ කැටි ගැසීමේ සාධක, ඒ කියන්නේ වැඩකාරයෝ ටික අංක 2, 7, 9 සහ 10 සක්‍රිය කරන එක. වැඩකාරයෝ ඇක්ටිව් වුණාම එයාලා එකතු වෙලා ලේ කැටියක් හදනවා. ඉතින් වොෆරින් මොකද කරන්නේ? ඒක ඇවිල්ලා අර විටමින් K කියන ෆෝමන්ව පැත්තකට කරනවා. එයාට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඉතින් ෆෝමන් නැති වුණාම මොකද වෙන්නේ? අර ලේ කැටි හදන වැඩේ ගොඩක් දුරට හැමින් යනවා. අන්න ඒකයි වෙන්නේ. හැබැයි මෙතන හරිම වැදගත් දෙයක් තියෙනවා මතක තියාගන්න. වොෆරින් වලේ බලපෑම ක්ෂණිකව ලැබෙන්නේ නැහැ. මේක වේදනානාශකයක් වගේ නෙවෙයි. පෙත්ත ගත්තට පස්සේ ලේ කැටි ගැසීම වළක්වන බලපෑම පටන් ගන්නම පැය 24ක් විතර යනවා. ඒකේ උපරිම බලපෑම, ඒ කියන්නේ පීක් එකට එන්න පැය 40ට 72ක් අතර කාලයක් ගත වෙනවා. ඉතින් මේ කාලරාමෝ ගැන දැනුවත් වෙලා ඉන්න එක හරිම වැදගත්. හරි, තුන්වෙනි කොටස. සියුම් සම්බරතාවයක්. මේක ඇත්තටම ඒ වගේ දෙයක්. වොෆරින් පාවිච්චි කරන එක හරියට කඹයක් උඩ ඇවිදිනවා වගේ වැඩක්. එක පැත්තකින් භයානක ලේ කැටි හැදෙන එක නවත්තන්න ඕනේ. අනිත් පැත්තෙන් ඕනෑවට වඩා ලේ යන එකත් වළක්වන්න ඕනේ. මේ දෙක අතරේ තියෙන නියම සමබරතාවය හොයාගන්න එක තමයි අභියෝගය. ඉතින් අපි බලමු මේකේ තියෙන අවදානම් සහ නීති රීති ගැන. ඕනෑම බෙහෙතක් වගේම වොෆරින් වලත් අතුරු ආබාධ තියෙන්න පුරුවන්. සාමාන්‍යයෙන් දකින්න ලැබෙන දේවල් තමයි පොඩි තුවාලයකින් ටිකක් වැඩියෙන් ලේ යන එක. සමහර විට තැලීම් ඇති වෙන එක, නැත්නම් ඔක්කාර ගතියක් වගේ දේවල්. හැබැයි කලාතුරකින් දකින්න ලැබෙන ඒත් හරිම බරපතල අතුරු ආබාධ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඊ කියන්නේ ලොකු ලේ වහනයක්, සමයේ ඇති වෙන ප්‍රශ්න, නැත්නම් අක්මාවේ ක්‍රියාකාරීත්වයට වෙන බලපෑම් වගේ දේවල්. අන්න ඒ වගේ දෙයක් දැක්කොත් නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. ඒකත් එක්ක අපි එනවා තවත් වැදගත් කාරණයකට. සමහර අය ඉන්නවා එයාලට වොෆරින් ගන්න එකේ තියෙන අවදානම ඒකෙන් ලැබෙන වාසියට වඩා ගොඩක් වැඩි. වෛද්‍ය විද්‍යාවේදී මේවට කියන්නේ ප්‍රතිවිරෝධතා කියලා. ඒ කියන්නේ වොෆරින් කොහෙත්ම පාවිච්චි කරන්න හොඳ නැති අවස්ථා.
ඉතින් මොනවද මේ වෝෆරින් ගන්නම බැරි නෝගෝ අවස්ථා? හොඳයි හිතන්නකෝ කෙනෙක්ට දැනටමත් පාලනය කරගන්න බැරි ලේ ගැලීමක් තියෙනවා නම් ගර්භණී කාලෙදී නම් ඒක කොහෙත්ම දෙන්නේ නැහැ. ඒ වගේම පාලනය කරගන්න බැරි අධික රුධිර පීඩනය, දරුණු අක්මා රෝග, ඒවත් නැත්නම් මෑතකදී ලොකු සැත්කමක් කරලා තියෙනවා නම් වෝෆරින් පාවිච්චි කරන්නේ නැහැ. අනික හරිම වැදගත් දෙයක් තමයි කෙනෙක්ට නියමිත පරීක්ෂණ හරියට කරගන්න බැරි නම් ඒකත් අනාරක්ෂිතයි. මේවා තමයි වෛද්‍යවරු රතු කොඩි විදියට සැලකන දේවල්. හරි අපි ආවා අන්තිම කොටසට. දෛනික මාර්ගෝපදේශ. මේකෙදී අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රායෝගික දේවල් ගැන. ඒ කියන්නේ මේ බෙහෙත ආරක්ෂිතව සහ හරියටම වැඩ කරන විදිහට පාවිච්චි කරන්න දවස ගානේ ගන්න ඕන සරණ පියවරවල් ගැන. මේවා වෝෆරින් වල රන් නීති 5 කියලා හිතන්න. මේව නම් කඩන්නම බෑ. 1 දවසට එකපාරක් හැමදාම එකම වෙලාවට බෙහෙත ගන්න. වෙලාව වෙනස් කරන්න එපා. ස්ථාවරත්වයේ තමයි හැමදේම. 2 INR රුධිර පරීක්ෂණ නම් කවදාවත් මගහරින්න එපා. 3 විටමින් K වැඩිපුර තියෙන කොළ එළවලු වගේ දේවල් එකපාරටම ගොඩක් කන එක සම්පූර්ණයෙන්ම නවත්තනකින් හරි වලකින්න ස්ථාවරව තියාගන්න. 4 සුළු දෙයක් වුණත් අසාමාන්‍ය ලේ ගැලීමක් දැක්කොත් වහාම දොස්තරට කියන්න. 5 ඕනෑම සෞඛ්‍ය සේවයක්, ඒ කියන්නේ දොස්තර කෙනෙක්, දන්ත වෛද්‍යවරයෙක් කවුරු හම්බුලෙන්න ගියත් මුලින්ම කියන්න ඕන තමන් වෝෆරින් ගන්නවා කියලා. ඒක හරිම වැදගත්. මේ හැමදේම එක වාක්‍යකින් කියනවනම් ස්ථාවරත්වය තමයි ප්‍රධානම දේ. දෛනික චර්යාව තමයි ආරක්ෂාව සඳහා ඇති වැදගත්ම මෙවලම. මේකෙන් ඇත්තටම පැහැදිලි වෙනවා ප්‍රතිකාරයේ සාර්ථකත්වයෙන් කොයිතරම් කොටසක් රෝගියා මතම රඳා පවතිනවද කියන එක. ඒ වගේම පොඩි ඒත් හරිම වැදගත් මතක් කිරීමක් බෙහෙත ගබඩා කරන විදිය. මේක හරිම සරලයි. සෙල්සියස් අංශක 25ට අඩුවෙන් ආලෝකයයි තිතමනයයි වදින්නේ නැති තැනක තියන්න. එතකොට බෙහෙතේ තියෙන ගුණය හරියටම පවතිනවා. එහෙනම් කතාව ඒකයි. වෝෆරින් කියන්නේ ලේ කැටිවලට විරුද්ධ සටනේදී ඉන්න හරිම ප්‍රබල මිත්‍රෙක්. හැබැයි ඒක කළමනාකරණය කරන එක තනියම කරන්න පුරුවන් දෙයක් නෙවෙයි. ඒක හරියට කණ්ඩායම් ක්‍රීඩාවක් වගේ. රෝගියා සහ සෞඛ්‍ය සේවා කණ්ඩායම අතර තියෙන සහයෝගය මත තමයි හැමදේම තීරණය වෙන්නේ. ඉතින් අන්තිම ප්‍රශ්නේ තමයි ඒ කණ්ඩායම සූදානම්ද?